සුබ දවසක් යාළුවනේ. ඉතින් අද තව අලුත් වීඩියෝ එකක් අපි ඉදිරිපත් කරන්න හදන්නේ. ඒ මොකද්ද වඩු මැෂින් එක තල සවි කිරීම සම්බන්ධව. එතකොට වඩු මැෂින් එකේ තල සවි කරන ගොඩක් කට්ටියට කරන්නේ තලයේ තියලා යතුරෙන් තට්ටු කරලා තලයේ මුල් මට්ටමකින් බැලන්ස් කරලා තමයි හයි කරන්නේ. ඉතින් අද වෙනස්ම වීඩියෝ එකක් අපි බලන්නේ. මේ ඉතින් ගොඩක් කට්ටිය සමහර කට්ටිය දන්නවා මේක. සමහර කට්ටිය නොදන්න කට්ටියක් ඉන්නවා. මේක අපි චයිනිස් මැෂින් එකක් අඟල් 12. ඊට පස්සේ අපි බලමු මේ කොහොමද මේක සවි කරන්න කියලා. අපිට මුලින්ම ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ ස්පීකර් දෙකක මැග්නට් කාන්දමක්. ඒ කාන්දම් ජෝඩුවක් අවශ්‍යයි. මේ කාන්දම් ජෝඩුව තිබුණටක් ගන්න හැලෙනවා. ඊට පස්සේ තියෙන්නේ බඩතල ජෝඩුවක් තමයි. එතකොට එතන තමයි අපි මේක සවි කරන්නේ. මේ තියෙන්නේ දැන් මෝහත් කරලා ගත්ත ප්ලේනර් බ්ලේඩ් එකක්. මේක කාබයිට් නෙවෙයි නෝමල් හයි ස්පීඩ් ප්ලේන් බ්ලේඩ් එකක්. එතකොට අපි මේක දැන් බලමු අපි මේක සවි කරගන්න ස්ථානගත කරගන්නේ කොහොමද කියන්නේ. අපි මුලින්ම මෙහෙම මේ බඩගඩිය දානවා. දාලි වෙලා මෙන්න මේ ඉර මෙන්න මෙතෙන්ට ලම්බක වෙන්න තියා ගන්න ඕනේ. හරියට සමාන වෙන්න වගේ තියා ගන්න ඕනේ. ඕන්මය ආකාරයට. එතකොට මෙන්න මේ ආකාරයට තියාගත්තාම මේ තලයේ අපිට අවශ්‍ය විදිහට මේ තලයේ දැන් ඔන්න මෙතන ස්ථානගත කරන මේක මැද්දෑවට මැදට මුල් කරන්නේ මේකට ටිකක්. ඊට පස්සේ මේක මොහොත කරුවාම මනින් හැදුවා ඔන්න ගන්නට මේ එජ් එකට පේන්න තියෙන්න ඕනේ. ඊට පස්සේ මැග්නට් එක ගන්න මේක ලං කරන්න ඕනේ මෙතෙන්ට අවශ්‍ය ගන්නට. මේකත් මෙතෙන් ලං කරන්න ඕනේ. මොකද වෙලා මේක මෙතෙන්ට එලිලා අල්ලගෙන ඉන්න. මේකට එලිලා අල්ලගෙන ඉන්න. ආල් පේන ඇති මේක ස්ප්‍රින් වෙලා වගේ මේක ඇලිලා අල්ලගෙන ඉන්නවා මේ මැග්නට් එකට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ප්‍රධානම මැද තියෙන ඇනේ අද කරගන්න අපිට අවශ්‍ය විදිහට. ඉතින් වැඩේ එතන සාර්ථකයි. ඊට පස්සේ අනිත් තැන ටික රත කරගන්නයි තියෙන්නේ. මේ ආකාරයට මේ ගානට මෙතන ලයින් වෙන්න මේකම එජ් එක ගන්නට වෙනවා. එතකොට තියෙන්නේ අපිට අවශ්‍ය විදිහටම මේක මේ ටික තද කරගන්න විතරයි. මොකුත් වෙන කරන්න විශේෂ දෙයක් නෑ. මේක හරි සරලයි. ගොඩක් කට්ටියට මේක මේ තට්ටු කරන්න ඕනේ. මේ කරන කිසිම දෙයක් කරන්න අවශ්‍යතාවයක් නෑ. ඉතින් හොඳයි කියලා හිතන කෙනෙක් ලයික් එකක් දාලා මාව ෆලෝ කරගෙන යන්න. බොහොම ස්තුතියි. සුබ දවසක් සියලුම දෙනාට. තෙරුවන් සරණයි.